සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අදත් පිලෝ සිංගෝනියම් පෝතොස් වර්ග 16ක පැකේජ් එකක් අරගෙන ආවා. ඉතින් ගන්න කැමති කෙනෙකුට තමයි මේ ආරාධනය. ඉතින් බලමු අද කොහොමද පැල ටික සකස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ලස්සන රෝස පාට සිංගෝනියම් එකක්. ඉතින් මේ තියෙන්නේ මම හදාගෙන තියෙන ලස්සන පැල දෙකක් තුනක් එකට ආධාරකයක රඳවලා හදාගෙන තියෙන ලස්සන පැලයක්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සන රෝස පාට සිංගෝනියම් එක. ඊළඟට මේ තියෙන්නේ පිලෝ එකක්, පුංචි පිලෝ එකක්, පිලෝ වර්ගයක්, පැල පොකුරු පිටින් හැදෙන එකක්. ඊළඟට මේ තියෙන්නේ සිදුරු සහිත ලස්සන පැලයක්. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට ලස්සනට ආධාරකයක හදාගෙන තියෙන පැලයක්. ඊළඟට මේ තියෙන්නේ තරමක් උස කොළ ගොඩක් දිගට වෙලා යන පිලෝ වර්ගයක්. මේකේ බුෂ් එකක් තියෙනවා. ඒක නම් 450ක් වෙනවා. මේ තනි පැලයක් තමයි දෙන්නේ. බුෂ් එකත් ඕනනම් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඊළඟ පොතොස් වර්ගය. ඉතින් හරිම ලස්සනයි එකත්. ඊළඟට මේ තියෙන්නේ අනිත් ලබා දෙන පොතොස් එක. ඊළඟට මේ තියෙන්නේ ලස්සන රෝස පාට කුරු වර්ගයේ ලස්සන සිංගෝනියම් එකක්. ඊළඟට මේ තියෙන්නේ කොළ දිගටි සිංගෝනියම් එකක්. මේ තියෙන්නේ කීප වරක් කපා ගන්න පුළුවන්, කට් කරලා හදා ගන්න පුළුවන් ලස්සන පිලෝ වර්ගයක්. ඉතින් මේ තියෙන්නේ ඒක පැල කීපයක් එකට රඳවලා හදලා තියෙන විදිහ තමයි. ඉතින් මේ තියෙන්නේ සුදු සිංගෝනියම් එක. මේක නම් මාරම ලස්සනයි. හරිම ලස්සන සිංගෝනියම් එකක්. මේ තියෙන්නේ ඒක තමයි. මේ වගේ පැල පොකුරු පිටින් හැදෙන සාමාන්‍ය කුරු වර්ගයක්. ගොඩක්ම කුරු වර්ගයක් නෙවෙයි. ඊළඟට මේ තියෙන්නේ මෙන්න මේ අලු පාට ලස්සනම පිලෝ වර්ගය. ඉතින් හොඳින් මුල් ඇදලා තියෙන. ඉතින් මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම කොළ පාට පොතොස් එකක්. අඩියකට වඩා දිගයි. ඊළඟට මේ තියෙන්නේ ගොඩක් කුරු පැල කිහිපයක් තියෙන මේ ලස්සන සිංගෝනියම් එක. හරිම පුංචි වගේ කොළත් මේ තියෙන්නේ. ඊළඟට මෙන්න මේ පැලේ තමයි තියෙන්නේ. කතරමත් දිගයි. ඊළඟට මෙන්න මේ සිංගෝනියම් එක තමයි තියෙන්නේ. තියෙන එකත් හරිම ලස්සනයි. ලොකු ඉල්ලුමක් තියෙන පැලයක් තමයි මේක. ඉතින් හරි අද මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ පැකේජ් එක රැස්ති කරලා තියෙන්නේ. ගන්න කැමති කෙනෙක් පහත අංකයට WhatsApp message එකක් යොමු කරන්න. මොකද මේ දවස්වල නිවාඩු නිසා ගෙදර රැඳෙනවා අඩුයි. ඒක නිසා WhatsApp message එකක් යොමු කරන්න. මේ පැකේජ් එක වෙන්නේ පැල 16ක් 2050ක් පමණයි. ස්තුතියි.